අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026. මෙම විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාස 3 වෙනි දින ආරම්භ කරා මාර්ගගත ආකාරයට එම අයදුම් පත්‍ර කැඳවීම අවසන් වෙනවා ජූලි මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට. මේ වන විටත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති අයදුම්කරුවන් සඳහාද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. පාසල් අයදුම්කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික අයදුම්කරුවෙක් සිටිනවා නම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ බාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති වීම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම මෙම ආදරණීය දරුවන්ට මතක් කරන්නට කැමැති විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා දක්වා තමයි පැවැත්වෙන්නේ. විභාගයට ඉදිරිපත් වීමේදී ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වළංගු රියදුරු බලපත්‍රය හෝ වළංගු ගමන් බලපත්‍රයක් අනන්‍යතා පත්‍රයේ විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. නමුත් අයදුම් කිරීමට ජාතික හැඳුනුම්පත නොමැති වීම බාධාවක් නොවේ කියලත් නැවත වාරයක් මතක් කරනවා. ඒ නිසා සියලුම අපේක්ෂකයන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ජූලි මාසේ 23 වෙනි දින මධ්‍යම රාත්‍රියට පෙර තමන්ගේ අයදුම් පත්‍ර මාර්ගගත ආකාරයට ඉදිරිපත් කරන්න. මෙම අයදුම්පත් කැඳවීම අවසන් දිනයේ කිසිසේත්ම දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවත් කාරුණිකව මතක් කර සිටිනවා. දැන් විශේෂයෙන්ම දැන් මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන විදුහල්පතිවරු මේ සම්බන්ධයෙන් කියන්නේ අඳුම්පත ඉල්ලා සිටීමද මෙතන ඇතිලා තියෙන ගැටලුව. ඔව් ගැටලුව කියන්නේ අපි විදුහල්පතිවරුන්ටත් දැනුම් දීලා තිබෙනවා මේ ජාතික හැඳුනුම්පත් දරුවන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු සකස් කරගන්න පුළුවන්. ඒතකොට 10 වසරේ ඉන්න දරුවෙකුට උනත් ඔවුන්ගේ වයස සම්පූර්ණ වුනහම ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීම හැකියාව තිබෙනවා. නමුත් යම් හේතු මත සමහර දරුවන්ට මේ වෙනටත් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ දරුවන්ට විභාගයට අයදුම් කිරීමට බාධාවක් නොවන ආකාරයෙන් කොහොමද පාසල් අයදුම් කරුවෙක් විභාගයේ සඳහා ඇතුළත් කරන්න කියලා උපදෙස් විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ විභාගයට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දෙන නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ජාතික හැඳුනුම්පතක් නොමැතිවත් පාසල් අයදුම් කරුවෙකුට ඒ උපදෙස් අනුව විදුහල්පති මගින් විභාගයට අයදුම් කරන්නට පුළුවන්. පෞද්ගලික අයදුම් කරුවන්ට තමයි තමන්ගේ බාරකරුවාගේ හැඳුනුම්පතක් අංකයක් භාවිතා කරලා විභාගයට ලියාපදිංචි වෙන්න හැකියාව තිබෙනවා.